ආයුබෝවන් මේ ලෙවල් අප් සිංහල YouTube channel එක. හැමෝම එකම බිස්නස් එක කරනකොට ඒකෙන් ලැබෙන ලාභය අඩු වෙනවා. තරගයත් වැඩි වෙනවා. හැබැයි මම අද කියන්නේ ලංකාවේ කවුරුත් වැඩිය නොහිතන බිස්නස් අයිඩියාස් 5ක්. මේවා කරන්න ලක්ෂ ගණන් සල්ලි ඕනේ නැහැ. පුංචියට පටන් ගන්න පුළුවන්. බිස්නස් 5ක් ගැන අද කියලා දෙනවා. පළවෙනි එක විසිතුරු පැල ව්‍යාපාරය. ගෙදර ඉඳගෙනම පුංචියට පැල තවාණක් පටන් ගන්න පුළුවන්. පුංචි පැල, විසිතුරු පැල වර්ග, මල් පැල, පළතුරු පැල, පෝච්චි මේවා ලස්සනට හදලා TikTok එකේ, Facebook එකේ දාලා ඕඩර් ගන්න පුළුවන්. 2. ගෙදර හදන ඉටි පහන්. දැන් ඉස්සර වගේ නෙවෙයි ඉටිපන්දම් වලට හොඳ වෙළඳපළක් තියෙනවා. හැබැයි අර සාම්ප්‍රදායික විදිහට ඉස්සර තිබුණේ ඒ විදිහට හැමතැනම තියෙන ඒවා නෙමෙයි. ටිකක් වෙනස් විදිහට කරන්න. සුවඳ ගහන ඉටිපන්දම් හදන්න පුළුවන්. උපන්දින පාටි වලට කාමර අලංකාර කරන ඩෙකරේෂන් විශේෂ හමුවීම් සම්මන්ත්‍රණ ආදියට ගැලපෙන විදිහට අලුත් විදිහට ව්‍යාපාරය පටන් ගන්න. පොඩි මුදලකින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් මේක. අංක 3 කුළුබඩු ඇසුරුම් කිරීම. ගම්වල හොඳ කුළුබඩු වර්ග තියෙනවා. ඒවා හොයාගන්න. පිරිසිදු කරලා, පැකට් කරලා, ලේබල් එකකුත් දාලා සේල් කරන්න. විකුණන්න. අංක 4 කෙටි කෑම. පිරිසිදුව පිළිවෙලකට කෙටි කෑම හදලා විකුණන්න. ඔෆිස් වලට, වැඩපළවල් වලට, ටියුෂන් ක්ලාස් වලට, පොළවල් වල මේ කෙටි කෑම විකුණන්න පුළුවන්. පරණ විදියටම නෙමෙයි, අලුත් විදියට හිතන්න. කෙසෙල් කොලේ බත් පාර්සල් බඳින්න පුළුවන්. ෂෝටි සර්ග වුණත් ගැලපෙන අලුත් අදහස් වලට හදන්න. අංක 5 සමාජ මාධ්‍ය පිටු බලන සේවාව. ගොඩක් ෂොප් වල ප්‍රධානීන්ට සමාජ මාධ්‍ය හැඩල් කරන්න වෙලාවක් නැහැ. ඔයාට මේවා ගැන පළපුරුද්දක් හැකියාවක් තියෙනවා නම් බය නැතුව ආයතන එක්ක කතා කරගෙන ඒ අයගේ ව්‍යාපාරය රට පුරා ගෙනියන වැඩක් සෝෂල් මීඩියා වලින් කරන්න. ගැලපෙන මුදලක් කතා කරගෙන කරන්න. මේවා වෙන රටවල කරන බිස්නස්. බිස්නස් එකක් පටන් ගන්න සියල්ල සම්පූර්ණ වෙනකන් ඉන්න එපා. අද පටන් අරන් හෙට නවත්තන්නත් එපා. අද තියෙන පුංචි පියවරක් හෙට දවසේ ඔයා මහා ව්‍යාපාරිකයෙක් කරાવી. ඔයාට හොඳම අයිඩියා එක මොකක්ද කියලා කමෙන්ට් කරන්න. ඔයා ඉන්න පළාතත් කමෙන්ට් කළොත් ඉදිරියේදී අපිට පුළුවන් ඔයාගේ පළාතේ කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන වීඩියෝ එකක් කරන්න. උත්සාහ කරන්න. ලෙවල් අප් වෙමු.